ආයිබෝවන් කියලා පිළිගන්නවා හැමෝම අපේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේම බලාගෙන හිටපු විශේෂයෙන්ම ලංකාවේ වාහන පිස්සෝ මග බලාගෙන හිටපු සුපිරිම වාහනයක් ගැන. ඒ තමයි 2024 දන් 2026 වසර සඳහා නිකුත් වුණු අලුත්ම Toyota Land Cruiser 250. එහෙමත් නැත්නම් අලුත් Prado එක. ලංකාවේ අපිට ප්‍රාඩෝ එක කියන්නේ නිකම්ම වාහනයක් නෙවෙයි. ඒක අපේ රටේ තත්ත්වයේ සංකේතයක්. එහෙමත් නැත්නම් ස්ටේටස් සිම්බල් එකක්. ඉතින් පරණ 150 සීරීස් එකට පස්සේ දශකයකටත් වැඩි කාලයකට පස්සේ තමයි මේ අලුත් 250 සීරීස් එක අපිට දෙක ගන්න ලැබෙන්නේ. ඇයි මේ වාහනය මේ තරම් විශේෂ? අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා මේකේ අලුත් පෙනුම, ඇතුළත පහසුකම්, performance සහ වැදගත්ම දේ. මේකේ ලංකාවේ මිල කීයද කියලා. පළවෙනි බැල්මෙන්ම ඔයාලට පේනවා ඇති මේක පරණ ප්‍රාඩෝ එකට වඩා හාත්පසින්ම වෙනස් කියලා. ටොයෝටා සමාගම මේ පාර ගිහින් තියෙන්නේ back to the roots කියන සංකල්පයට. ඒ කියන්නේ පරණ 70 series සහ 80 series වල තිබුණු ඒ box හැඩය එහෙමත් නැත්නම් boxy design එක මේකට දීලා තියෙනවා. ඉදිරිපස බලන්න හරිම powerful පෙනුමක් තියෙන්නේ. මේකේ ප්‍රධාන වශයෙන් headlight design දෙකක් එනවා. එකක් round හැඩේ heritage LED lights, අනෙක මේ වීඩියෝ එකේ තියෙන විදිහේ rectangular එහෙමත් නැත්නම් හතරැස් lights. ඒ වගේම අලුත් grill එකේ Toyota කියලා අකුරෙන් ගහලා තියෙන්නේ පරණ look එක මතක් වෙන්න. වාහනේ side profile එක බැලුවොත් හරිම muscular. ඒ වගේම ලොකු වීදුරු තියෙන නිසා ඇතුලේ ඉන්න අයට පිටත පේනවා වැඩි. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකත් එක්ක බලද්දි ඕනෑම මඩ වගුරක කන්දක බය නැතුව යන්න පුරුවන් පෙනුමක් මේකේ තියෙනවා. දැන් අපි යමු මේකේ ඇතුළට. ඇතුළට ගිය ගමන්ම දැනෙන්නේ හරිම රගඩ් ඒ වගේම ප්‍රීමියම් හැඟීමක්. පරණ ප්‍රේඩෝ එකේ තිබුණු සෝෆ්ට් හැඩතල වෙනුවට මෙතන තියෙන්නේ හරිම ශක්තිමත් පෙනුමක් තියෙන ඩෑෂ්බෝඩ් එකක්. ප්‍රධාන වශයෙන්ම අපේ ඇස යන්නේ අඟල් 12.3ක විශාල ටච් ස්ක්‍රීන් එකට. මේකේ Apple CarPlay සහ Android Auto wireless විදිහටම පාවිච්චි කරන්න පුරුවන්. ඒ වගේම digital instrument cluster එකක් තියෙනවා. ලංකාවේ රස්නේට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි මේකේ seat ventilation සහ heated seats පහසුකම. ඒ විතරක් නෙවෙයි මැද කන්සෝල් එකේ cool box එකක් තියෙනවා. ඔයාලගේ බීම බෝතල් cool එකේ තියාගන්න. 7 දෙනෙකුට පහසුවෙන් යන්න පුරුවන් ඉඩකඩක් මේකේ තියෙනවා. තුන්වෙනි පේළියේ සීට්ස් දැන් බිමටම නමන්න පුළුවන් නිසා ලොකු බඩු ප්‍රමාණයක් උනත් දාගෙන යන්න පුළුවන්. සේෆ්ටි පැත්තෙන් බැලුවොත් Toyota Safety Sense 3.0 තාක්ෂණය තියෙනවා. ඒ කියන්නේ lane tracing, pre-collision system සහ adaptive cruise control වගේ ඉහළම ආරක්ෂිත පහසුකම් මේකේ ඇතුළත්. ලංකාවට එන මේ Land Cruiser 250 එකේ ප්‍රධාන වශයෙන් එන්ජින් වර්ග දෙකක් අපිට බලා ගන්න පුරුවන්. එකක් තමයි විශ්වාසවන්ත 2.8 ලීටර් ටර්බෝ ඩීසල් එන්ජිම. මේකේ අශ්වබල 201ක් සහ 500 නිව්ටන් මීටරක ටෝක් එකක් තියෙනවා. අනිත් එක තමයි 2.7 ලීටර් පෙට්‍රල් එන්ජිම. හැබැයි මේ පාර විශේෂත්වය තමයි අලුත් 8 ස්පීඩ් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එක. මේ නිසා ගියර් මාරු වීම හරිම ස්මූත්. පරණ ප්‍රාඩෝ එකට වඩා මේකේ රයිඩ් ක්වොලිටි එක ගොඩක් වැඩි. මොකද මේක හදලා තියෙන්නේ TNGF කියන අලුත් ප්ලැට්ෆෝම් එක උඩ. ඒ කියන්නේ Land Cruiser 300 එකේ තියෙන ප්ලැට්ෆෝම් එකමයි. ඕෆ්-රෝඩ් යන අයට මල්ටි ටෙරේන් සිලෙක්ට් සහ ක්‍රෝල් කන්ට්‍රෝල් වගේ සුපිරි ෆීචර්ස් තියෙනවා. තෙල් වැඩ කිරීම ගැන බැලුවොත් ඩීසල් වාහනයක් ලීටරයකට කිලෝමීටර් 9.7 අතර ප්‍රමාණයක් නගරයෙන් බැහැරව බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් එමු හැමෝම බලන් ඉන්න වැදගත්ම මාතෘකාවට. කීයද මේකේ මිල? ලංකාවේ දැනට තියෙන ආනයන සීමා සහ බදු තත්ත්වයන් එක්ක මේකේ මිල ටිකක් ඉහළයි. දැනට ලංකාවේ වෙළඳපොලේ මේ Land Cruiser 250 එකක මිල සාමාන්‍යයෙන් රුපියල් මිලියන 55 සිට මිලියන 75 දක්වා පරාසයක පවතිනවා. මේ මිල තීරණය වෙන්නේ වාහනේ trim level එක. උදාහරණයක් විදිහට VX, VXL, ZX හෝ First Edition සහ එහි අඩංගු ඔප්ෂන්ස් අනුවයි. පරණ ප්‍රාඩෝ එකට සාපේක්ෂව මේක ලොකු මිලක් වුණත් මේ වාහනේ තියෙන තාක්ෂණය සහ ඩිමාන්ඩ් එක එක්ක බලද්දී මේක තමයි ලංකාවේ තියෙන most wanted SUV එක. අපි මේකේ හොඳ වගේම නරකත් කතා කරන්න ඕනේ. හොඳ පැති. අසමසම ඕෆ්-රෝඩ් හැකියාව. ලංකාවේ ඉතා ඉහළ රීසේල් වැලියු එක. අලුත්ම පෙනුම සහ ඉහළම ආරක්ෂාව. සුව පහසු ඇතුළත ඉඩකඩ. අඩුපාඩු. ඉතා ඉහළ මිල. නගරයේ ඇතුළත තෙල් පාවිච්චිය තරමක් වැඩිවීම. විශේෂයෙන් පෙට්‍රල් මාදිලිය. නඩත්තු වියදම්. මේන්ටෙනන්ස් කෝස්ට් අනෙක් සාමාන්‍ය SUV වලට වඩා වැඩිවීම. ඉතින් කාටද මේ වාහනය ගැලපෙන්නේ?
ඔයා ලංකාවේ ඕනෑම තැනක බය නැතුව යන්න පුළුවන් ගමනක් යද්දි තමන්ගේ පෞරුෂය සහ තත්වය ස්ටේටස් පන්නන්න පුළුවන් හොඳම වාහනයක් හොයනවා නම් මේක තමයි ඔයාගේ අංක එකේ තේරීම. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ Toyota Land Cruiser 250 කියන්නේ නිකම්ම Prado එකේ ඊළඟ පියවර නෙවෙයි. ඒක ලෙජෙන්ඩ් එකක නැවත පැමිණීමක්. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ අලුත් පෙනම ගැන? ඔයාලා රවුම් ලයිට්ස් වලටද කැමති හතරස් ලයිට් වලටද? අහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් වාහන විස්තර බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ වාහන පිස්සු තියෙන යාළුවොත් එක්ක share කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.